හොඳයි. සාදුකාරයක් දෙන්න. තුන් පාරක් නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Saranaгаmanang sampunnam Panati pata viramani sikkhapadam Samadhiyami Adinnadana viramani sikkhapadam samadhiyami Kamesu miccacara viramani sikkhapadam samadhiyami Musavada viramani sikkhapadam samadhiyami Surameraya majjapama dattana viramani sikkhapadam samadhiyami Tisaranena saddhing panchasilang dhammang sadhukang Surakkitang kattva appamadena sampādetabbang Nishabdena Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Asevana cha bhalanam panditanam cha sevana Puja cha pujaniyanam etang mangalamuttamang titi Viharadipati Gauraniya Mahimpanan Vahanse Varapramuka Attiriya Sri Piratanaaramadipati Gaurava Sastravedi Gauraniya Ape Sumedha Lokohamuduru ඇතුළු පන්සලේ වැඩ ඉන්න මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනි පින්නතියනි මේ සියලු දෙනාම මේ කහුව වෙලා බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට හැසිරෙන මිනිස්සු හැටියට මේ පින්නතුනි අපෙන් කරන්න ඕන කරන මහා බරපතල යුතුයකමක් කරන්නේ
මේ ඓතිහාසික පුණ්‍ය භූමියට මෙතරම් තරුණ පිරිසක්, මෙතරම් දූ දරුවෝ පිරිසක්, පින්නතුන් පිරිසක් පැමිණිලා මේ සිද්ධ කරන්න යන්නේ පින්නතුනි මේ බණ අහන පින්කම. අර මුලින් කියන්න ඕන ඇත්තට මේක 9ට පටන් ගන්න තිබ්බේ. මං හිතන්නේ මෙතන කවුරුවත් නැතුව ඇති උදේ 5ට ආපු. 4:45යි කාලේ ගම්පොලින් පිටත් වෙනකොට. දැන් ඔයත් ගෙවල් වලට යනකොට උපරිම 3 වෙයි. මං කොළඹ යන්න ඕන දැන් ආපහු 6 වෙනකොට. ඒකලා හිට හැන්දෑවේ ඩුබායි යන්න ඕන. ආයෙ සතියකින් විතර ඇවිල්ලා බණ කියලා ඔය සිංගප්පූරු හැමතැනම. ඒ නිසා මේ පැයේ ප්‍රමාදයට බෙහෙවින් කනගාටු වෙනවා. නැත්තම් මෙලහට බණ ඉවර කරන්න තිබ්බා. පින්නතුන් එක්කහු වීමම පින්නතුනේ දැන් කාටද හිතෙන්න පුළුවන් මේ බණ අහන්න යන එකෙන් මොකද්ද සිද්ධ වෙන කුසලයේ කියලා. පින් සිද්ධ වෙන්නේ පින්නතුනි බණ අහන්න ආපු එකටම නෙමෙයි. මොකේදද පින් සිද්ධ වෙන්නේ? මේ එන්න හිතුණනේ. නාවත් කමක් නැහැ. බණක් තියනව වෙහෙරගලේ යන්න ඕන කියලා. මේ හිතිච්ච එක ලොකු දෙයක් පින්නතුනි. වැරද්දක් නෙමෙයිනේ හිතුනේ. පව් වැඩක් නෙමෙයිනේ හිතුනේ. මොකක්ද හිතුනේ? බණ අහන්න යන්න. ඔය හිතිච්ච හිත තමයි වටින්නේ. රහතන් වහන්සේලා වැඩ හිටපු මේ පුණ්‍ය භූමියේ ඉඳගෙන අධිෂ්ඨාන කරන් බණ අහන්න යන්න හිතුණා වගේම ඒ හිත නිවන් දකින්න කම්ම තියෙන්න ඕන සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔය හිත කඩා ගන්න එපා. ඔය හිත බිඳ ගන්න එපා. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. කාලෙකින් හම්බෙච්ච මේ මිනිසත් භවයේ තුල පින්නතුනි සංසාරේ කවදානම් අපි ආය මේ වගේ තනක භූමියක ඉඳගෙන බණ අහන්න සංසාරේ කවදානම් මේ ඓතිහාසික භූමියේ පස්පා ගන්න. එනිසා ප්‍රථම කොට මූලිකව මතක තියාගන්න ඔය ලැබිලා තියෙන්නේ මහ භාග්‍යවන්ත අවස්ථාව. තව කාරණයක් තියෙනවා. ඔය කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ ලබන ආත්මේ කවුරු වෙලා උපදීද? ඔහොම නිකන් ඉඳගෙන හිටගෙන ඉන්න ගමන් කල්පනා කරන්න බෑ මම මොකෙක් වගේ වෙයිද කියලා. අනිත් පැත්තෙන් ඔහොමම හිතනවා ඇති හැමති පව් කරලා නැහැ. ඒ හින්දා නරක තැනක නම් උපදින්න හේතුවක් නැහැ කියලා. පදවි මිනිස්සු හරි කාර්යබහුලයි නේද? එන කෝල් ගන්න. නෑ හොඳයි. අපවට ඉතින් ටෙලිෆෝන් කෝල් වල නැත්නම් වෙන මොන අයෙන්ද? ඒ හින්දා කලබල වෙන්න එපා. ඔය ලබාපු මිනිසත් භාවය එමෙ සැකයක්වත් හිතන්න එපා පින්නතුනි. ලබන ආත්මේ ඔක ගැස්සෙනවා හොඳේ පටස් ගාලා. මොකද්ද? ඔය ආත්මේ ඉක්මනට නැති වෙනවා. අය කල්ප ගානකට මිනිස්සු වෙලා උපදින එකක් නැහැ. බුදුරු දේශනා කරේ කොහොමද මිනිසත් භවය පිළිබඳ? ආනන්ද හාමුදුරුවෝ අහනවානේ බුදුහාමුදුරුවෝගේ. බුදුහාමුදුරුවනේ
මිනිස්සු වෙලා උපදින එක ගැන තේරෙන විදියට කියන්න. බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? අර ඇඟිල්ල මහ පොළොවට ගහලා නියපොත්තට වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා අහනවා, පින්නතුනේ මම අර කොල්ලොන්ට කියන්නේ අර මුගලන් අස්සේ ඉන්න ඔය වැහි පොතට සර්පෙ මතුවෙනවා, කුණු කට්ට කරවල්ලු එහෙම. අයිතින් කෙලියට පස්සේ කියලා වැඩක් තියෙනවා නෑ. වෙහෙරු නෙමෙයි, මේ කොළාස්සේ ඉන්නවා මේ වෙලාවේ ගුලි ගහලා. ඒ හින්දා බලාගෙන කෑවට පස්සේ කියන්නේ හාමුදුරුවන්ගේ තියෙන මෝසලකම කියලා. මේ මිනිසත් භවය පින්නතුනේ ආය කල්ප ගානකින් උපදින්නේ නැහැ කියන එකට පැහැදිලි. බුදුහාමුදුරුවෝ කියනවා ඇඟිල්ලේ වැලි ටික පෙන්නලා, ආනන්ද වැඩිපුරම වැලි තියෙන්නේ මගේ නියපොත්තේද මහ පොළොවේද? කොහෙද තියෙන්නේ? මහ පොළොවට ඇඟිල්ල ගහලා පින්නතුනේ නියපොත්ත ගත්තාම නියපොත්තේ කොච්චරක්ද වැලි රැඳෙන්නේ? ඒ වගේ පොඩි ප්‍රමාණයක් මිනිස්සු වෙලා උපදින්නේ. පින්නතුනේ මිනිස්සු වෙලා උපදින්නේ මොකේද? මෙව මේ මරන්න කලින් තේරුම් ගත්තා නම් ඇති. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ කියලා? පින්නදී බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕනේ? බුදු වෙන්නත් මිනිස්සු වෙන්න ඕනේ. දෙයයන්ට බුදු වෙන්න පුළුවන්? මනුෂ්‍ය ආත්ම භාවය ලැබුවත් වැඩක් නැහැ. ඔය විදිහට නැත්තම් ඇවිදින්න පුළුවන්, කණ්ඩ කතා කරන්න පුළුවන්, අත් දෙක හොඳට වැඩ, ඇහැ කන නහය පේනවා, හිතන්න පුළුවන්. පින්නතුනේ මිනිස්සු වෙලා උපදින්නේ කාරණා දෙකකට. සබ්බපා පස්සා කරන සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? ඇයි මේ පව් මේ පින් කියලා තේරුම් ගන්න පුළුවන් විඥානයක් පිහිටන එකම ආත්මය මනුෂ්‍යාත්භාවය. පැහැදිලිද මං කියන එක? කුසලස්ස උපසම්පදා, කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුය. පින්නතුනේ ඔය පින්කම් විතරක් කරන්න පුළුවන් ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍යාත්භාවය. මේ පින් මේ පව් කියලා තේරුම් ගන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? දැන් ඉතින් ඕක හම්බෙලා තියෙනවනේ. මොකද එහෙනම් කරන්නේ නැත්තේ? සතෙකුට ඇල්ලතුන ටිකක් හරි දෙන්න පුළුවන් මොන ආත්මෙද? මේ හැම එකක්ම කරන්න පුළුවන් ආත්ම භාවයක් ලැබිලා තියෙන්නේ. පළවෙනි යෝජනාව මේ හම්බෙච්ච මේ මිනිසත් භවය නිස්කාරණේ නාස්තිනම් කරන්න එපා. මිනිසත් භවය රැකගන්න බලපාන ප්‍රධාන ප්‍රමුඛ කාරණයක් තමයි ඔය බුදුවරු උගන්වන්නේ අහලත් ඇති. වාචාය සංවරෝ සාදු. මිනිසත් භවය රැක ගන්න නම් කට පරිස්සම් කර ගන්න ඕනේ. මිනිසත් භවයේ උපරිම ප්‍රයෝජන භුක්ති විඳින්න නම් වචන පරිස්සම් වෙන්න ඕනේ. පළවෙනි කාරණය. වැඩිපුරම පෞකාරකම් සිද්ධ වෙන්නේ දැන් උදාහරණයක් විදියට පදවි පැත්තේ බොනවද නැහැ? සහතිකම දන්නේ නැති ඉඳන් මෙහෙ නැතිව තියෙනවා. නෑ බොහෝ පැතිවල කසිප්පු හරමෙන් තියෙනවා. පැත්තන්ගේ ප්‍රතිචාර වලින් මට හිතෙන්නේ සේරට මට පදවි තියෙනවා කියලා. එහෙනම් මම මේක කියලාම දානවා. හොඳයි ආයෙ මට පදවි බණ වලට කියන එකකුත් නැහැ. මම ඇත්තටම හිතුවේ මේ පැතිවල නැති වෙති කියලා.
වැඩිපුරම ගෙවල් වල ඉන්නකොට ඕන් දැන් අර කෙරලා යන තාත්තලා කෙරලා කියන්නේ මේ බීලා යන තාත්තලා කල්පනා කරන්න ඕන. වැඩිපුරම ගෘහස්ත ජීවිතේ කේන්දියන්නේ දැන් කේන්දිය ඕන වැඩිපුරම කුණහරුප කියලා තියෙන ගෙවල් වලද පාරවල වලද? එහෙම නිකන් ওই පාර යනකොට කුණහරුප කී ගෑනවද? එහෙමත් දෙන්නෙක් විතර ගමකට ඇති. මම මතක් නැති අපේ ගමේ ආවලාවයි කියලා. වැඩිපුරම මේ කටේ අසංවර භාවය ඇති වෙන්නේ කොහෙද? ඕක තවත් තේරෙන්නේ නැත්තම් මෙහෙම අහනවා. මේ අම්මලා වැඩිපුරම බැනුම් අහලා තියෙන කාගෙන්ද? ඔය පාර යන මිනිස්සු බයිනවා. අල්ලපු ගල්ල මිනිස්සු බයිනවා. සෙනෙහබර කසාද ස්වාමියා නෙමෙයිද? මේවලු කුණහරුප කී ගමනක් විතර කියලා බැලලාද දෙපාරක්? ඊට වැඩියද මං හිතා. මතක තියාගන්න. වැඩිපුරම අවමානයට අපවාදයට නින්දාවට ගැරහුමට ලක් වෙන්නේ කොහෙන්ද? ගෙදරයි. එක පැත්තක් කොහෙන් හරි පීඩනයට භාජනය වෙනවා. ඒ පීඩනයට භාජනය කිරීම තුලින් තව පාර්ශවයක් ලැබූ මිනිසත් භවය කෙලස ගන්නවා. එහෙනම් එකටම පුරුදු වෙන්න මේ අපේ තරුණ මහත්තුරු දුවලා පුතාලා ඔය හෙට ඉඳන් ගෙවල් වල කුණහරුප කියන එක නවත්තන්න. වෙන කිසි දෙයක් නොකරුවාට කමක් නැහැ. මේ දරුවෝ ඉස්සරහ අම්මට කුණහරුපෙන් බයිනෝ. සමහරට පදවි පැත්තේ එහෙම නැතුව ඇති මං කියන අනිත් පැත්තේ වල තියෙනවා. දරුවෝ ඉස්සරහ අම්මගේ ආත්ම ගෞරවය කෙලසනවා. මම මේ කියන්නේ කසාද බැඳලා ඉන්න අම්මලාට තාත්තලාට දරුවෝ ඉන්න අම්මලාට තාත්තලාට ගෙවල් වල උදවියට අම්මා තාත්තගේ පැත්තට බයිනෝ තාත්තා අම්මගේ පැත්තට බයිනෝ. ඕක හෙට ඉඳන්වත් නවත්ත ගන්න. හෙට ඉඳන්වත් පාලනය කරන්න. ඊළඟට යෝජනාව මේ බණහන හැම පින්නතෙක්ම වෙනදින මේ බොහොම කරුණාවෙන් මම මේ ටික කියන්නේ බොහොම ඕනෑකමින් කියන්නේ. අපේ තරුණ මහත්තුරු විශේෂයෙන් මතක තියාගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. අය කවද පදවිය බණ කියන්න හම්බෙයිද දන්නේ? හෙට ඉඳන් කිසි කෙනෙකුට පින්නතුනේ තෝවත් කියලා කතා කරන්න එපා. අදිෂ්ඨාන කරගන්න. ඒකේ ලාභය කාටද අත් වෙන්නේ? ඒක අපිට. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක් කියලා කතා කරන්න එපා. සමහර ගෙවල් වල දරුවෝ ඉන්නවා අම්මට තාත්තට තාතෝ කියලා කියන්නේ. අම්මට තාත්තට තාතෝ කියලා කතා කරන්න. සමහර ළමයි ඉන්නෝනේ අම්මට වේසි කියලා බයිනෝනේ බයින් නැද්ද? අපූර්වට බයිනෝ. එන්න සත්පුරුෂ දරුවනේ හෙට ඉඳන් හොඳට කට පරිස්සම් කරගන්න. කට පරිස්සම් කරන එකේ ලාභේ විමුක්තිය අර කුසල් වර්ධනය වෙනවා. මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි මේව රැක ගන්න පුළුවන් වෙන්නේ. මං එහෙම කියන්නත් හේතුවක් තියෙනවා. බහුතරයක් මිනිස්සුන්ගේ වෛරය තරහව ඇති වෙන්නේ වචනත් එක්ක. දැන් කාට හරි කේන්ති යන්නේ තෝ කියලා කතා කරනකොටද ඔයා කියලා කියනකොටද? දැන් ඔය යන ගමන් බලන්නකො වරුණ කාට හරි බැන බැන යන්න තෝ කිය ගියා.
ඒ අතරතුර 10 දෙනෙකුට විතර ඔයා කියලා කතා කරන්න. එතකොට බැලිය කේන්ති යන්නේ කාටද කියලා. මේ වචනේ පරිස්සම් කරගන්න. මම යෝජනා කරන්නේ මේ පින්නතුන්ට හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. මේ ජීවිතේ වැඩිපුරම මිනිස්සු කරන්නේ මම පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔය දන්න කාලේ ඉඳන් වැඩිපුරම කමුරන්නේ කාටද? භෞතිකයේ බලමුක භෞතිකේ නම් අපිට කියලා කරගන්න කිසි දෙයක් නැහැ. මිනිස්සු ඇත්තටම ඔය වෛර කරන්නේ කාටද? අපිට දානුන්ට. අපි කවදාවත් අපිට වෛර කරගෙන තියනවද? මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපි අපිට ඊර්ෂ්‍යා කරගන්නවද? මිනිස්සු දෙස් දෙවල් තියන්නේ කාටද? කවදාවත් අපි අපිට දෙස් දෙවල් තියනවද? පද හදන්න මේ පැත්තේ වල ඉන්නවද? පද හදන ගතු කියන කේලම් කියන ගිනි තියෙන නැතු වැඩි. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? කරන හැම අකුසලයකම වැඩි කොටසක් කවුරු මතද? මොකටද පින්නතුන් අනුන්ට කරලා අපි පවුරුව ගන්න? මේ තාක්කල් ඔය කටින් කුණුහරුපයක් කිව්වනම් කිව්වේ කාටද? අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවා. එහෙනම් ඒ වලෙඩ මොකටද පින්නතුන් අනුන්ට කුණුහරුපෙන් බැලලා පවුරුව ගන්න? බනින් නැතුව ඉන්න. ජීවිතේ බහුතරයක් මිනිස්සු සැක කරන්නේ කවුද? කවදා අපිව සැක කරේ? කවදාවත් තියෙනවද? කාවද සැක කරන්නේ? වෙන කෙනෙක් නෙමෙයි. මේ කුලප් වෙන්නේ කවුද හොගාලා? මොකටද පින්නතුනේ අනුන් සැක කර අපි ඔට්ටු වෙන්නේ? ඒ කොහොමද මිනිස්සෙක් සැක කරනවා මේ කන්නේත් නැහැ බොන්නේත් නැහැ. ලේඩික පිච්චි ඉන්නවා. අනුන් ගැන හොයන එක නවත්තන්න. අපේ මනසේ තෘප්තිය හිතේ සතුට පවතින්න ඕනේ. අපිට සැටිස් දේවල් මතද අනේක කරන දේවල් මතද? හැමදාම කරන්නේ අනුන්ගේ දේවල්. ඔය බලන්නකො පින්නතුනේ මිනිස්සු ඔය අඳින්නේ කන්නේ බොන්නේ. ගෙවල් වලට අඳින්නේ ගෙදර තියෙන හොඳම වැරහැලි වගේ ඇඳුම් නෙමෙයිද? මිනිස්සු රත්තරන් බලදින්නේ කාට පේන්නද? ගෙවල් වල ඉන්නකොට තියෙන චේන් මුදු මාල් බ්‍රේස්ලට් වලු කරාමුසේම දාගෙන ඉන්නවද? ඉල්ලගෙන හරි දාගෙන යන්නේ පිට කොහරි යනකොටනේ. පිටතනේ අපි සතුටු වෙන්න ඕන අපි මත මිසක් අනේක මත නෙමෙයි. මිනිස්සු හැම වෙලේම අනේකට යමක් පෙන්නලා සතුටු වෙන්න බලනවා. ඕක හරියන්නේ. එනිසා හෙට ඉඳන් ජීවිතේ පුරුදු වෙන්න. තව එක දෙයක්. මිනිස්සු දුක් වෙලා ඇඬුවා නම් ඇඬුවේ කවුරු හින්දාද? ඔය මෙතන ඇති ඔය බූට් කාව තරුණ මහත්තුරු මහත්මී සමහරට පදවි පැත්තෙන් නැතුවත් ඇති. වැඩිපුරම ජීවිතේ කඳුළු හැලුවා නම් හැලුවේ අපෙන් වෙච්ච වැරද්දකට අනෙකගෙන් වෙච්ච අඩුපාඩුවකටද? නිකන් කල්පනා කරලා බලන්න. වෙන කවුරු අකුණරපෙන් බැන්නාම අඬනවා. පිළිතුරේ අනෙක් මිනිස්යාගේ තියෙන ගුණ භාවය යොදා ගන්න නරකයි අපේ හැඟීම් ප්‍රසාරණය කරන්න.
අනෙකගේ කතාකම තිබ්බොත් අපි මොනා කරන්නද? මම දැන් මෙහෙම කියනකොට කියයි මේ අම්මලා අපේ තරුණ මහත්තුරු ආම්දුරුනේ ඔව් අපේ ගෙවල් වල කරන්න බෑ මේ තියෙන පරිසරෙත් එක්ක කතා බහ කරන්නවත් බෑ කියලා. පිටතට අපි මේ අනෙක අයින්ම කරන්නේ ඒකයි. ඔයත්තන්ට කවදා හරි කේන්ති ගියා නම් කේන්ති ගියේ ඔයත් කරපු වැරද්දකටද අනුන් කරපු වැරද්දකටද? මොකටද අනුන් කරන වැරදි වලට අපි කේන්ති ගන්න? කවුරුවත් වැරදි කරන්නේ කාගේවත් ආධ්‍යාත්මය කෙලෙසෙන්නේ. ඒ හින්දා ඒකටම අහක යන උයන්කට ගන්න එක නවත්තන්න ඕනේ. එහෙම නවත්තපුවාම හරි පහසුයි පින්නතුනේ. දැන් අපේ අර සුමේද ලොකු ආමුදුරෝ කිව්වේ ඔය සමහරක් ඒවා මන් දන්නේ උන්වහන්සේ කියනකොට එච්චරටම අවිවේකයි. ඔය එහෙම තියනවා කියලා කියනවා. මම මේ 2028 නවත්තගෙන ඉන්නේ පින්නතුනේ දින දෙන්න නැතුව. 28 අප්‍රේල් මැයි ඉවරයි මං හිතන්නේ. ගන්නවා නම් 2035 දිහා විතර වෙනකන් තියෙනවා. 3000ක් විතර දින ලියලා ගිහින් තියෙනවා පන්සලේ. කවුරුත් කිව්වට පිළිගන්නේ. විදේශ ධර්ම දේශනා 15කට වැඩි රටවල්. මට මේ එන දුරකථන තුමකට ප්‍රතිචාර දක්වන්න තරම්වත් මම හරි අකමැති දුරකථන භාවිතයට. ඒ අනෙකගේ වරදකාරී භාවයට අපි කුලප්පු වෙලා හරිනවද? ඔයත් වැඩිපුරම ඇවිස්සන්නේ මොනකටද? දැන් මම ඕනම් මේක මැද්ද පොඩි එකෙක් බෙරියන් දෙන්න ඕන දැන් අයියේ. කාටද කේන්ති යන්නේ? පොඩි එකාගේ අම්මටද පොඩි එකාටද වටේ ඉන්න මිනිස්සුන්ටද? කණ්ඩ වගේ බලන්නේ නැද්ද? මොකටද කොහෙවත් පොඩි එකෙක් කන්නකොට අපි කේන්ති ගන්න? ඔය කාගේ හරි ෆෝන් එකකට එක දිගට කෝල් දෙන්න ඕනද? කාටද කේන්ති යන්නේ? ෆෝන් එකේ අයිතිකාරයාටද වටපිටාවේ මිනිස්සුන්ටද? මොකටද අනුන්ගේ දේවල් වලට කුලප් වෙන්නේ හැම වෙලේම? ඕක අද ඉඳන්වත් නවත්තන්න. නොවදින් කියන තරම් ලේසි නෑ. මේක නවත්ත ගත්තොත් මේකේ මහ ලොකු දෙයක් නෑ පින්නතුනේ. එකදු අකුසලයක්වත් සිද්ධ නොකර ඉන්න පුළුවන්. සියලු පව් නොකර ඉන්නත් කුසල් වඩන්නත් බලපාන ප්‍රමුඛ කාරණයක් මම මේ කියන්නේ. මොකද මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවා. සත්පුරුෂකම තියෙන මනුස්සයා සත්පුරුෂකම දෙනවා. ඔය කැතකම තියෙන මිනිස්සු කැතකම දෙනවා. පොඩි යෝජනාවක් කරන්න. මේ පැත්තේ ඉන්නවද උදේක දැක්කත් මූණ බුම්මගෙන යන හිනා වෙන්නේ නැතුව මිනිස්සු. නැතුවදී. පදවිය හොඳයි. මේකත් අහලා ඉන්න ඕන. මේ පැත්තේ කොල්ලෝ ගංජා ගන්නවද? නැතුවදී. පදවිය වැරද්දකට තියෙන රක්කු බොන එක විතරයි පේන විදියට. මේ ලැබපු ආත්ම භාවයන් එකදු අකුසලයක්වත් නොකර මිනිස්සු හැම පව් වැඩක්ම කරන්නේ. මම දැන් අහන්නේ විවිධ මත්ද්‍රව්‍ය වලට පෙළඹෙච්ච තරුණ මහත්තුරුන්ගේ එහෙම කවදාවත් ඔයාට තනියම හුරු වෙලා නැහැනේ. මට කොල්ලෝ කතා කරලා කියනවා හාමුදුරුවනේ 7-8 වෙනකොට ගෙදර ඉන්න නෑලු ඇයි? රුපියලක්වත් ඕනේ නැහැ උඹ වරෙන් කියනවලු. සමහරක් වෙලාවට කියනවා එවනම් මම මේ තරුණ මහතුරුන්ට කියන්නේ ගොංකම් හොඳේ. ඔය ඉතින් අන්තිමටම කෙලවෙච්ච කොල්ලෝ අන්තිමෙන් කතා කරන්නේ අපිට. ගෙවල් දොරවල් නැති වෙලා අම්මා තාත්තා නැති වෙලා. දැන් ඉතින් සමහරව එහෙම හොඳට හරි ගිහිල්ලා විශ්වවිද්‍යාලවල පවා ගිහින් දැන් විදේශ රටවල් වල රැකියා කරන උදවියක් ඉන්නවා.
එහෙම ජීවිත සකස් කරගත්ත තරුණයෝ පින්නතුනේ මට 3 වෙනි වාහනේ හරි 4 වෙනි වාහනේ හරි දීපු. සමහරක් දේවල් මට සති 2යි 3යි අනිත් එක පාවිච්චි කරන්න වෙනවා. ජීවිත හරි ගස්සගෙන දෙනවා. තරුණ මහත්තුරු කියපු කතන්දර තමයි සමහරක් වෙලාවට මොකක් හරි මගෝඩි වැඩකට යනවලු අර තරහ වෙයි කියලා යනවලු. අර සමහර තාත්තලා කියනවානේ පාටියකට එහෙම ගියේ නැත්තම් හරි නැහැ කියලා හිතන් ඉන්නේ ගියේ නැත්තම් අරුන්ට වදින්නේ නැහැ කියලා. අර අනේක අමනාප වෙයි කියලා යනවලු. මේ අනෙකෙක් ඉන්නවමනේ පින්නතුනි මේ ජීවිතේ කොහේ හරි හරියන්න හරි වරදින්න හරි. අනෙක ඉන්න ඕනේ පින්නතුනි හරියන්න. ජීවිතේ නැති වෙන්න අනෙක ඉඳලා හරියනවද? එනිසා කුසල කුසල් කරගන්න හරියට බලපාන අනෙක කවුද? ඒ අනෙක සත්පුරුෂයාද අසත්පුරුෂයාද කියන එක තේරුම් ගන්න ඕනේ. අනෙක පෞකාරයාද මිත්‍රයාද කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් ඔය බෞද්ධරයක් මිනිස්සු මේ සමාජ සංස්ථාවන් තුල පන්සල් තුල සමහරු කියනවනේ මේ ඒ පන්සලේ හාමුදුරුවෝ හොඳ නැහැ අපි ඒ හින්දා ඒ පන්සලට යන්නේ නැහැ කියලා කියනවනේ නේද? ඒ මරණාධාර සමිතිය හොඳ නැහැ ඒ හින්දා අපි අනික් සමිතියට බැඳලා ඉන්නේ කියලා. ඔය මේ බෙදල මරණාධාර සමිතිය තියෙනවද? ඔය මරණාධාර සමිතිය වල පන්සල් වල සභාපතිලාගේ පින්නතුනි තියෙන ගෙම්පර් කාගාවක් නැහැ. මේ පැති වල එහෙම නැතුව ඇති ඔය මේ සිවුර පැත්තේ හරමේ. පුදුම ලොකුකමන්නේ තියෙන්නේ. මම හිතන්නේ පඩි හම්බෙනවා කියලා. අර පෙට්ටියට හම්බෙන ගානම නේද? කෙල්ලරි දන්න ගල් බයික්වත් යනකොට ඉඳලා වාහනටත් ඒක. මතක තියාගන්න. කවදාවත් අනෙක මත සම්බුද්ධ ශාසනයේ තියෙන හැඟීම නැති කරගන්න එපා. පේනවනේ මේ නායකහරු. පිටත අවුරුදු 40 ගාන අස්ත්‍රවාදීන් ඉන්නකොට එදා උන්වහන්සේ ඇවිල්ලා මේ කැලේ මේ ගහක් යට නොහිටින්න අද මෙතන බණ කියන්න පුළුවන්. මේ මහා මූකලානක් මැද්දේ පිටට වෙන්න සම්බුද්ධ ශාසනයේ අනන්‍යතාවයන් ආරක්ෂා කරමින් තහවුරු කරමින් උන්වහන්සේලා නොහිටින්න කවුද මේවා රැකගන්නේ? අපි එන්නද? ඔය කොළඹ හාමුදුරු කවුරුත් එන්නේ නැහැ. උන්වහන්සේ කොළඹ ඉඳන් ඇවිල්ලා මේක රකින්නේ. මේ ප්‍රදේශයේ සියලු දෙනාට ලොකු වගකීමක් තියෙනවා. මේ විහාරස්ථානයේ හාමුදුරුවෝ වෙනුවෙන් නෙමෙයි. උන්වහන්සේලා එලිපෙහෙලි කර රැකපුවා. මතු උපන් පරපුර වෙනුවෙන් සම්බුද්ධ ශාසනයේ අනන්‍යතාවයන් මේවා රැකලා තියෙන්න ඕනේ. පින්නතුනේ අවුරුදු 10 ගානකට කලින් හාමුදුරු 10 ගානක් මේ වගේ ඇවිදින්න ඇති. මේ වගේ සක්මන් කරන්න ඇති. ඒ නිසා මම බොහොම කරුණාවෙන් ඉල්ලනවා මේ පන්සල් විහෙර විහාරස්ථාන රැකගන්න. මුළු ලෝකයාගෙන්ම ඉල්ලන්නේ මේ පුණ්‍ය භූමි. පින්නතුනේ අපේ බෞද්ධ උරුමයන් විශාල වශයෙන් විනාශ වෙනවා. බෞද්ධ උරුමයන් නැති වෙනවා. මෙහෙම කියනකොට කියයි සමහර විට ඕ ජාතිවාදයක් ආගමවාදයක් කතා කරනවා කියලා. නෑ රටක නීතියක් තියෙන්න එපා. ආගම මොකක් වුණත් ජාතිය මොකක් වුණත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති නම් ඒවා ඒ විදිහට නිසි පරිදි ආරක්ෂිතව තියෙන්න ඕනේ. ඒ අපේ රටේ උරුමය, ඒ අපේ රටේ අතීත සංස්කෘතියේ විභූතිය පෙන්වන්න කරන්නේ. එනිසා මේ හැම ගහක් කොළක් ගානෙම කියන්නේ පින්නතුනි මේ පුණ්‍ය භූමියේ තියෙන ප්‍රෞಢත්වය, මේ භූමියේ තියෙන ශාන්ත භාවය. අපේ සද්ද නැවතුනොත් රැහියෙක්ගේ සද්ද විතරනේ පින්නතුනි. පරිසරයේ තියෙන නිස්කලංක භාවය. එනිසා මම බොහොම කරුණාවෙන් කියන්නේ මේ ස්ථාන මේ භූමියෙන් හරියට රැක ගන්න.
දේශනා කර කර හිටියේ පින්නතුනි ජීවිතේ මනුෂ්‍ය ආත්ම භාවයේ නිස්කාරණේ නාස්ති වෙන දේවල්. මම තව කාරණා කීපයක් කියන්නම් මනුෂ්‍ය ආත්ම භාවයෙන් වැඩක් ගන්න විදිය. මේවා ඉතින් අපේ තරුණ මහත්තුරු අපේ දරුවෝ මේවා හොඳට හෙට ඉඳන් කරන්ට. අපේ අම්මලා තාත්තලා මේවට සම්බන්ධ වෙන්න ඕන මොනාට? මම පොඩි යෝජනාවක් කරනවා පින්නතුනි බණ 500ක් කිව්වොත් 500 පොලේම කියනවා මං හරි ප්‍රිය කරන දෙයක් තමයි බුද්ධ වත කියලා කියන්නේ. අපේ බුදුහාමුදුරුවනේ අසංඛේය වූ කල්ප ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කරලා උන්වහන්සේ දීපංකර පාද මූලයේ පින්නතුනි සසර ගමන කෙලවර කරන්න අවස්ථාව තියෙනකොට මහාමායා දේවියට සුදවුන් රජුරවන්ට දාව ඉපදෙලා සක්විති රජකම ගන්න තියෙනකොට පින්නතුනි මතු බුදු බව ලබාගෙන පෙරම් පුරාගෙන ආපු ගමනේ කෙලවර එදා උන්වහන්සේ බුද්ධත්වයේ ලබා ගත්තේ ලෝකයා වෙනුවෙන්මයි. භාග්‍යවතුන් වහන්සේ එදා අවබෝධ කරගත් ධර්මයේ ප්‍රතිඵලය තමයි මේ පුණ්‍ය භූමීන් පිරී මේ පුණ්‍ය භූමීන් වල ධර්මයේ ශ්‍රවණය කරන්න. එනිසා ජීවිතේ බුද්ධවත කරන්න පුරුදු වෙන්න. ඔය හෙට ඉඳන් උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරන්න. මම මේ අපේ තරුණ තරුණියන්ට කියන්නේ මේක හෙට ඉඳන් කරන්න. හෙට උදේ නැගිටින්න. හැබැයි ඉතින් ඔය නැගිටින එකත් කරන්න ඕන. මේ සමහර කොල්ලෝ ඉන්නවනේ ගෙවල් වල පින්නතුනේ. බුදිනකොට පාන්දර 3 විතර වෙනවා. නැගිටින්නේ 10ට විතර. ඔය මොනා හරි කර ඉඳලා ගෙවල් වලට කියන්නේ කාඩ් ගහන්න යනවා, කැරම් ගහන්න යනවා කියලා. ඒ කරන සමහරක් දේවල් තුලින් උදේ 10ට කොල්ල කවදාවත් එහෙම වෙන්න එපා. සමහර තරුණෝ ඉන්නවා ගෙදර වැසිකිළියට තහඩුවට රීපපටි දෙයක් ගහලා තියෙන. ලැජ්ජ නැද්ද මේ කොල්ලොන්ට? කිසි උමනාවක් නැහැ. ඔය කෙල ඉන්න තමයි බලන්නේ. ඔය මුස්පේන්තු ජීවිතෙන් මිදෙන්න ඕනේ. තරුණයෙක් වුණාම හොඳ පෞරුෂයෙන් හොඳ අභිමානයෙන් නැගිටින්න ඕනේ. සතේ හරි හම්බ කරන්න ඕන, හම්බ කරන එක ඉතුරු කරන්න ඕනේ. එකෙන් ජීවත් වෙන්නත් ඕන, ආයෝජනය කරන්නත් ඕනේ. දැන් බලන්න ඔය මිරිස් පැල 10ක්වත් හිටවන කොල්ලෙක් ඉන්නවද ගෙදරක? මූගලම් පිටින් වැහිලා. දැන් ඉන්න කොල්ලොන්ට 40000 පඩිමන්දි අනික ගියපු ගමන් කරගෙන පුටුවන රස්සාව හිටගෙන ඉන්න බෑ. ඔය වෙලාවට කණ්ඩ නැත්තම් රස්සා. මේ අවුරුදු 27යි ගෙවල් වලින් කකා ඉන්නවනේ. මේ පැත්තේ එහෙම නැතේ සමහරට හොඳ මම මේව කිව්වට. ජීවිතේ නැගිටින්න ඕනේ. ලැජ්ජ නැතුව ගෙදරින් රුපියල් 300 ඉල්ලන පෙට්‍රල් බාය ගහගන්න. කොණ්ඩේ කපන්න සල්ලි ඉල්ලන්නේ ගෙදර ඉන්නේ නැද්ද? කොල්ලෝ වුණාම එහෙම බෑ. නැගිටින්න පුළුවන්කම තියෙන්න ඕනේ. සමහර තරුණයෝ ඉන්නවා try කරන්නේ මහන්දයාට රුපියල් 500ක් හොයාගන්න. ඒවා හැම වෙලාව බෑ. තරුණ මහත්තුරුණාම ජවයෙන් අවදි වෙන්න ඕනේ. මේක හෙට ඉඳන් කරන්න. උදේ නැගිටපු ගමන් පාන්දර ලෞතුරා බුදුරජාණන් වහන්සේට නේ ඔය පීරිසිකෝප්පයක් හරි මොකක් හරි අරගෙන ඕකට පැන් ටිකක් වතුර ටිකක් දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. අපේ තරුණ මහත්තුරුන්ට බැරි වේද හෙට ඉඳන් කරන්න? ඕකේ මහ දෙයක් නෑ. උදේ නැගිටින්න පොඩි කෝප්පයක් ගන්න. මේ පින්නතුනේ මේ අපේ බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරන්න යන්නේ හොඳයි. සංසාරේ කවදානම් අය ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකට පැන් පූජා කරන්න.
ඔය එක ඒව කෙරුවට කමන්නේ මේක හිට කරන්න. මම කියනවට සති 3ක් කරන්න. ඉරහඳ වගේ විශ්වාසයි. මේක තරුණේ බීඩියා සිගරට් එකක් බොන්නේ. හෙට ඉර පායනවා සත්ත නම් එච්චර විශ්වාසයෙන් මේ කියන්නේ. උදේ පාන්දර නැගිටලා පැන්ටික බුදුහාමුදුරුවන්ට තියලා අත් දෙක නලලට ගන්නකොට ඇති වෙන හැඟීම මගේ බුදුහාමුදුරුවන්ට මේ පැන් පූජා කරේ. මුළු ආත්මයම නිමෙනවා පින්නතුනේ. සතරවරන් දෙවිවරු දිවස් හෙලාගෙන බලාගෙන ඉන්නේ. කවුද මේ උදේ පාන්දර බුද්ධ පූජාව තියෙන උත්තමයෝ කියලා? ඔක අපේ තරුණ මහත්තුරු කරන්ට කවදාවත් වරදින්නේ, කවදාවත් රැවටෙන්නේ. මම අපේ තරුණ මහත්තුරුන්ට පොඩි යෝජනාවක් කරනවා. ඔය ගොඩාක් තරුණයන්ට කොල්ලොන්ට වරදින්න හේතුව තමයි පුතේ ඔය එක එකාගේ බයිසිකල් පස්සේ නැගලා යනව නේද? කාගේවත් බයිසිකල් වල නැගලා යන එක නවත්තන්න. එතෙ හෙට ඉඳන් කරන්න ඕනේ. කිසි කෙනෙකුට ඔය ගම් වල ඉන්නවා ගල් ආඳුවාගේ අර කපටිකමේ කොල්ලොන්ට මොත්තේ දාලා වැඩ ගන්නවා. ඉතින් ගෝයන් කපනවා, කොළ අදිනවා, වී කොට ගහනවා, වේලනවා. අර තනියෙන් යන්න බැරි කවන්න මොකෙක් හරි කොල්ලෙක් තියාගෙන යනවා. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ හොඳ එකිනෙකාට පාවිච්චි වෙන්න එපා. එක එක්කෙනාගේ මාතෘකා වෙන්න එපා. සල්ලි නැතුව ඇති, අගහිගකම් ඇති, කුලියක් මලියක් හරි කරලා ජීවිතේ ගැට ගහගෙන ගොඩ යන්න බලන්න. කිසි කෙනෙකුගේ අතකොළු වෙන්න එපා. උදව් පදව් කරන්න. සත්පුරුෂකම මනුස්සකම තියාගන්න. ඔය කාලේ සිගරට් කෑලි බොන්න යන්න එපා. මේ කොල්ලෝ ඉන්නවා බීඩි බොන්නේ. කියනවා උදේට බීඩි නැත්නම් වැසිකිලි යන්නේ නැලු. මේ ලැජ්ජ නැද්ද මන්ද? දරුවෙක් තරුණයෙක් කොල්ලෙක් වුණාම හොඳ ක්වොලිටි එකක් තියෙන්න ඕනේ. අපේ සත්පුරුෂ තරුණ මහත්තුරු ඒක හොඳට මේන්ටේන් කරන්න. අම්මගේ තාත්තගේ ජීවිතවලට වග කියන්න ඕනේ. අවුරුදු ගණන් මේ පැතිවල තියෙන දුෂ්කරතාවයන් මැඩගෙන පින්නතුනේ කී ගමනක් කඩේ තියාගෙන ස්පිරිතාලවල බඩ ගාලා ඇද්ද? කොච්චර දහ දුක් විඳලා ඇද්ද? බස් වලින් බහලා කොච්චර පයින් ගිහින් ඇද්ද? ඒවට මේ දරුවෝ සාධාරණයක් කරන්න දෙපැයි. එනිසා මේ මනස කවදාවත් අනෙකට ගරු කරනවා, උදව් කරනවා හැර ඔය එක එක සේවාවන් එහෙම සපයන්න යන්නේ. උදේ පාන්දර නැගිටලා තථාගත බුදුරජාණන් වහන්සේට පැන් ටික තියලා ඉවර වුණාම මේක ඉතින් මම කියනවාට කරන්න රුපියලක්වත් වේදන් වෙන්නේ විනාඩි 3-4 විනාඩි 2ක් ඇයි. ඔය ගෙවල් වල උදේට සම්බෝලයි බතු හරි උයනවා නේද? මොනවා හරි කමක් නැහැ. මේ වයිදී හෙට ඉඳන් කරන්න ඕන ගෙවල් වල. මේක අපේ තාත්තලා කරන්න හොඳයි. තාත්තලා කරන්න මේක. ඔය පිරිසියකට බත් හැඳි භාගයක් විතර දාලා සම්බෝලයි බතු හරි කමක් නැහැ බුදුහාමුදුරන්ට පූජා කරන්න. අපේ අම්මලාට බැරිද ඔක හෙටි දැන් උයපු ගමන් බත් ටිකක් පිරිසියකට දාලා පහන හොද්දෙන් හරි කමක් නැහැ ටිකක් දාලා තාත්තගේ අතට දෙන්න ඕක තියන්න කියලා පහන තියෙන තැන. අයියෝ හොරන්නේ පින් සිද්ධ වෙන්නේ නැද්ද? සංසාරේ කවදනම් භාග්‍යවතුන් වහන්සේට අය දානේ පූජා කරන්නද? ඕන් දැන් දරුවෝ උදේට පැන් එක තියෙනවා. මේක ඉතින් හෙට ඉඳන් කරන්න.
10 වෙනි පාරට මේ කියන්නේ. තාත්තා බුද්ධ පූජාව තියෙනවා. අම්මයි තාත්තයි දරුවෝයි හැන්දෑවේ බැරිද බුදුහාමුදුරුවෝ ගාව බුදුන් ඇඳ ගන්න. මේකට අපේ තරුණ මහත්තුරු මූලිකත්වය ගන්න. පින්නතුනි කිරීතුරු වගේ හරියනවා වරදින්නේ. දැනටත් ඔය සමහර තරුණයන්ට හිතෙනවානේ හාමුදුරුවනේ මොනවාද කරන්නේ කියලා හිතා ගන්න බෑ කියලා. ඒවා නැත්තටම නැති වෙලා යනවා. හරි අපූර්වට ප්‍රබෝධයක් ඇති වෙයි. මේ කාට කෝප්පයක් ගිලම්පසට අදලා බුදුහාමුදුරන්ට තියන්න ඔච්චරයි. අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර බුදුන් වදින්න. ඕක කරගත්තොත් පින්නතුනි ආය තාතෝ කියලාවත් කියයිද? අය ප්‍රශ්න නැහැ. මොකක් හරි මන් නොතේරෙන දෙයක් කිව්වද නැහැ? රුපියල් 50ක්වත් වියදම් වෙන එක කිව්වද? ඔක හෙට ඉඳන් කරන් සත්තයි පින්නතුනි බබලෙනෝ. ජීවිතේ වරදින්නේ නැහැ. මේ එක තරුණ මහත්තයෙක්ගේ කටින් සිතින් වචනෙන් අකුසල සිද්ධ වෙන්නේ නැහැ. තුන්දොර සංවර වෙනවා පින්නතුනි බලාගෙන ඉන්නකොට. ජීවිතේ කවදාවත් අතරමං වෙන්නේ. ජීවිතේ කවදාවත් කාටවත් රැවටෙන්නේ නැහැ. තථාගත භාග්‍යවතුන් වහන්සේගේ වතපිළිවෙත කරන මිනිස්සුන්ට පුදුම විදියට හරියනවා. පුදුම විදියට ලැබෙනවා. මේක ඉතින් කරන්න ඕන පින්නතුනි අම්මයි තාත්තයි දරුවෝයි එකට. අපේ තාත්තලා ඔය නොබිනා නොසන්ඩාල වැඩ ටික ටික නවත්තන්න ඕනේ. පහුගිය දවස්වල ළමයෙක්ගෙන් මං අහුවා මොකද පුතේ ඉස්කෝලේ යන්නේ නැත්තේ? කොල්ලා කියනවා හාමුදුරනේ අම්මා ඉස්පිරිතාලේ ගියා. මං කිව්වා ඇයි? තාත්තා ගහලා. ඔය සමහර පිරිමින්ගේ මහ බලු වීරක්‍රියා තියෙනවනේ මොනවාද? සමහර කොල්ලෝ කියනවා හාමුදුරනේ අරක මරන්න හිතනලු තියෙන්නේ. කවුද අරක කියන්නේ? අර මෙලොච්ච පැත්තනේ අම්මට පොරෙන් ගෙඩුවේ ඉපදෙද. බොණ්ඩ යන්න එපා කියලා. මරුවනේ කොල්ලා. කොල්ලෝ කියනවා හාමුදුරනේ තාත්තා මරන්න හිතනවලු ඇයි? කියලා ඇවිල්ලා හැමදාම අම්මට තඩි ගහනවා. කුණු හරප බලනවා. වෙනදනේ බීලා පාරේ එනවා විත්‍යාවක්වත් නැහැ මිනිස්සුන්ට හොදට. අපූර්වට hina වෙවි කතා කර කර එනවා. කඩුල්ල පැන්න ගමන් මොකද වෙන්නේ? අර කොහේවත් තියෙන තිරිසන් ගතියක් ඉස්මතු වෙන්නේ නැද්ද? මම කොච්චර මේ අම්මලා ගුටි කාලා ඇද්ද? කොච්චර මේ දරුවෝ අපහසුතාවයට පත් වෙලා ඇද්ද? ඉන්න ඕවා කරන්න එපා. මම මේ තාත්තලාට කියන්නේ. මේ සමහර කොල්ලෝ ඉන්නවනේ කසිප්පු බොනවනේ. මේ පැතිවල හැම්බුණාවක් දන්නේ නැතුවත් ඒ සමහරට. මේ ගානක්වත් නැහැ මේ නිකන් නිස්කාරණේ දිය වෙනවා මේක ජීවිතේ. කරට දාන්න චේන් පොටක් හදා ගන්න ගානක් නැහැ. කොල්ලේ කුණාව තියෙන්න එපේ. ඩෙනින් කනිසන් 3ක් නැහැ බලනකොට. සමහර කොල්ලෝ ඉන්නවා කොහේ හරි ගිහිල්ලා කීයක් හරි හොයාගෙන එනවා. ඒක ඉවර වෙනකම්ම ඔය ගමට වෙලා ඉඳලා අන්තිමේ කායෙන් රුපියල් 2000ක් ඉල්ලගෙන ආපහු වැටෙනවා. එහෙම වෙලා බෑ මේකේ. ඔය තරුණ කාලේ හැමදාම නෑ. ඔය පෞරුෂවේ හැමදාම නෑ. මගියනේ සිගරට් එකක් බොන වෙලාවේ බිත්‍ර ගෙඩි 3ක් ගේන්න පුළුවන් නේ ගෙදරට. අරන් කාපිය වුණේ බිත්‍ර ගෙඩි 3ක් අරන් ගිහිල්ලා. ඇඟට හරි තියෙනවා. සමහර තාත්තලා ඉන්නවා මස් කිලෝ එකක් ගෙදර අරන් ගිහිල්ලා නැහැ මාස ගානකින්. ඔය කොහරි ගිහිල්ලා වක් කරගන්න තමයි බලන්නේ. තියෙන කැතකම වෙන මොකද්ද?
මම තරුණ මහත්තුරුන්ට කියනවා අනේකට ගරු කරන්න දන්නේ නැත්තම් අනේකගේ ආත්ම ගෞරවය රැකලා කතා කරන්න දන්නේ නැත්තම් කවදාවත් කසාද බඳින්න එපා. ඒ වගේ දුක් විඳිනවා. අවුරුද්ද අන්තිමේට කියනවා ළමයාගේ ස්කූල් බට් එක ගන්න 30000ක් විතර ඕනේ. 30000 කෑලි කීයක් විතර නාස්ති කරලාද අවුරුද්ද පුරාවට. එහෙනම් විවිධ මත්ද්‍රව්‍යවලට බැහැ වෙන එක දරුවෝ අපේ තාත්තලා නවත්තන්න. අම්මා තාත්තා බිරිඳ දරුවෝ පුළුවන් නම් එකටම ගෙදර බත් ටික ඉඳන් කන්න. ගමේ පන්සලේ ශ්‍රමදානෙට සමිතියේ ශ්‍රමදානෙට අපි තරුණ මහත්තුරු එක්කව වෙන්න. හොඳට ඉගෙන ගන්න පුළුවන් කාලේ ඔය දැන් පොඩි කොල්ලොත් ගන්න දෙයක් නැහැ මේ පැතිවල නම් කොහොමද දන්නේ? ඔය දැන් බැලුවා සමහර පොඩි උන්ගේ හාප්කොළ දුම්කල බලුවක් හරි තියෙනවා. මේ පොඩි පැටව මේ ඉන්නතර බයිසිකල් රෝද උස්සුස් යන්න හදන කොල්ලෝ මේ අම්මා තාත්තා ගැන විත්තියක්වත් නැහැ. සාමාන්‍ය පෙළ පාස් කරගන්න උවමනාවක් නැහැ. අවුරුදු 11ක් ඉස්කෝලේ යනවනේ. මේ කොල්ලෝ අපේ තරුණ මහත්තුරු මහත්මීන් දන්නේ නැන්නේ. මේ ලකුණු 35 3යි 53යි නේ ගන්න තියෙන්නේ. ඕක ගන්න නැන්නේ. S3යි C3යි ඔච්චරයි. අවුරුදු 11ක් ඉස්කෝලේ ගිහිල්ලා මේ හොඳට ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගන්න. අම්මට තාත්තට හයියක් වෙන්න තියෙන කාලේ මේ සමහර තරුණ මහත්තුරු ඉන්නවා. නිර කොටන්නවත් යන්නේ නැහැ. ඒක තාත්තලා කුලියට දැම්මන්න ඕනේ. වෙලකට පැත්ත පලාත යන්නේ. අය ගෙදරට වතුර කලයක්වත් ගේන්න වතුර නැති වුණාම අහන වතුර ඉවරද කියලා බොණ්ඩවත් වතුර නැළු ඊට පස්සේ. දර කැල්ලක් පල්ලා දෙන්නේ. මේ අම්මා තාත්තා එක්ක හොඳ සම්බන්ධයක් තියෙන්න ඕනේ. හොඳ බැඳීමක් තියෙන්න ඕනේ. මගේ අම්මා මගේ තාත්තා කියන හැඟීම තියෙන්න ඕනේ. මගේ සහෝදරයා මගේ අයියා මගේ මල්ලි මගේ ගම මගේ පන්සල මගේ හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ කියන ආකල්පෙන් මේ මුළු ගම්මානෙම පිබුදුනොත් අය කොහෙද ප්‍රශ්න තියෙන්නේ? ඊට පස්සේ පුළුවන් ඔය නිවන් දකින්න යන වැඩේට ටිකක් එළබෙන්න. එහෙම නැත්තම් මුල ඉඳන්ම සිද්ධ වෙන්නේ අකුසල. ජීවිතේ මැරෙන්න කලින් පින්නතුනේ ඔය අනිකට වෛර කරන එක නවත්තන්න. වෛරයේ අවසාන ප්‍රතිඵලය අර දන්නවනේ. සමහරු කියනෝ නේද තොපි කනවා කියලා. කියන්නේ නැද්ද? සමහරු කියනවා මරාගෙන මරනවා කියලා කියනෝනේ. ඔය කෙලපුවා තමයි ඔය කියන්නේ. සමහරු කියනවා කපනවලු. පින්නතුනේ ඔහොම කියන්න එපා. කවදාවත් අනේකට දොස්පරොස් කියන්න එපා. දැක්කද ඊ බෙදර පොඩි එකා බෙල්ල කපලා මරලා තිබ්බා. කවුද කපලා තිබ්බේ? අම්මා. වෙනවද මරාගෙන මැරෙන හැටි. වෛරක්කාරයෝ බොහොම ළඟින් උපදින්නේ. ඇයි වෛරේ පිරිමහන්න ලේසි වෙන්න බෑ. සමහර බිරින්දෑවරු සමහර ස්වාමි සමහර අම්මලා කියනව නේද තොපි නම් අපේ පෙර හතුරුද කොයිද කියලා දරුවන්ට. හතුරුම තමයි. දැන් මේ අම්මලාගෙන් ඇහුවොත් එහෙම විවාහ ජීවිතේ තෘප්තිමත්ද අතෘප්තිමත්ද කියලා ඇහුවොත් එහෙම කේ හැමෝටම කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. දැන් බඳලා ඉන්න ස්වාමියා පතනවාද මතු මත්තට මගේ ස්වාමියා ලැබියන් කියලා නිවන් දකින්නකම්. අපේ තාත්තලා පතනවාද දැන් බඳලා ඉන්න බිරිඳ මගේ බිරිඳ නිවන් දකින්නකම් මට ලැබියන් කියලා. පින්නතුනේ තාත්තා කියන වචනේ කතා කරනකොටම දරුවන්ට දුක හිතෙන්න ඕන. අම්මා කියන වචනේ කතා කරනකොට දුක හිතෙන්න ඕන. සමහර ගෙවල් වල ඉන්නවා දෙමව්පියෝ දරුවන්ට කතා කරන්නේ කුණු හරපේ.
අය මොන කල්යාණ මිත්‍රත්වද? වෛරයමයි ඇති වෙන්නේ. මේ වෙනකොට කටවල් වලින් කීපාරක් දරුවන්ට තාත්තෝ කියලා කතා කරලා තියෙනවද? උදේ පාන්දර ගෙවල් වල ඇහෙනවා පොඩි උන්ට අඬ ගහනවා. මතක් වෙන්නේ සමහරට. අහවල් ආයි කියලා බිරිහන් දෙනවනේ. පාරේ වැවේ නාන්න යනකොට අම තිත්ත කුණු හරපෙන් බැන බැන යන්නේ කාටද? ළමයින්ට. එනිසා ගෙවල් වල තාතෝ කියන එකේ නම් පරිස්සම් වෙන්න හැදෙන්න හදාගන්න. හරි ලස්සනට ඉන්න ඕන ජීවිතයක් මේ. නිස්කාරණේ නාස්ති කරගන්න නරකයි. නිස්කාරණේ නැති කරගන්න නරකයි. මොකද පින්නතුනි කරන අකුසල් සමහර විට සත්තු වෙලා හරි ගෙවන්න වෙනවා. මම යෝජනා කරන්නේ මදුරුවෙක්වත් මරන්න එපා. මම යෝජනා කරන්නේ එක සතෙකුට හිංසා කරන්න එපා. සමහර තරුණයෝ ඉන්නෝ බල්ලොන්ට එහෙම පූසොන්ට එහෙම හරියට වද්දෙනවා. මම දැකලා තියෙන බල්ලෝ පන්නනවනේ බයිසිකල් වල. පොල්ලක් අරගෙන ගිහිල්ලා පන්නද්දි ගහනවා බල්ලයි කටට. කවදාවත් ඔය කරන්න එපා. මහා පව්කාර වැඩ. කරන දේවල් වල ප්‍රතිඵල ලැබෙනවා ඒකයි. පින්නතුනි ඔය කුරුණෑගල වත්තක ජේ.වී.පී කලබල කාලේ බල්ල උසි ගන්නලා ගිහිල්ලා දඩේම අරගෙන ඇවිල්ලා නාලයනකොට බැල්ලි කාලා මස් අප්පල්ලේ කුස්සි වලේ කාලේ බිමනේ ලිපතියේ මිනිහා ගත්ත බැල්ලිගේ කහුල් දෙකෙන් අල්ලලා ළඟ තිබ්බ පොල් ගහේ ගැහුවා දෙපාර ගහලා තුන්වෙනි පාර ගහනකොට බඩේ හිටපු පැටවුස් සීසීකට විසික්කවුණා. ඊට සුමානකට හමාරකට පස්සේ අර හතුරු පාර්ශවයෙන් එවනවා වත්තේ මහත්තයාට පාර්සලය. මේක කවුද ගත්තේ? අර කොල්ලා ගත්තේ. කොල්ලර මේක ගත්තට දෙන්න හිතෙන්නේ තියෙන පව්කාරකම. පින්නතුනේ කම්මං දල්ලං කින්ති කරෝමි. කර්මය කොච්චර ප්‍රබලද කියනවනම් අර අනේකට ආපු පාර්සලය අරගෙන කැඩුවා. මොකද්ද තිබ්බේ? බෝම්බයක්. මොලකට කුඩු වෙලා මැරුණේ. බුද්ධවත හොඳට කරන්න පව්කාරකම් නැති වෙයි. අනේකට කුණු හරපෙන් බැන්නොත් අනිවාර්යෙන් විඳවන්න වෙනවා. හිතකින්වත් වචනකින්වත් කෙනෙකුගේ හිතක් රිද්දන්න නැතුව ඉන්න. දැන් කේ හාමුදුරනේ අපි කොච්චර හොඳට ඉන්න ගියත් අපිව අවුස්සනවනේ නිවිහන හිල්ල ඉන්න දෙන්නේ නැහැ නේ කියලා. එක පින්නතුනේ අනේකගේ තියෙන අසත්පුරුෂකම. අනේකගේ තියෙන නොමිනිස්කම. ඒ කාරණා මත ඇත්තන්ගේ තියෙන ආත්ම ගෞරවය නැති කරගන්න එපා. ඇත්තන්ගේ තියෙන අභිමානය නැති කර මූණට ගැහුවත් බැන්න සත්පුරුෂයෙක් විදියට ඉන්න. ලස්සනට ජීවත් වෙන්න මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. මේ පිම්බීමට බණ අහන්න ආපු මේ අම්මලාට තාත්තලාට එකදු අකුසලයක්වත් නොකර සත්පුරුෂෝ විදියට ඉන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා පතන්න. අර දලදා මාලිගාවට ගිහින් ඇදිනේ. පින්නතුනි මම මේ කියන්නේ අපේ තරුණ මහත්තුරුන්ට එහෙම අපි ඇත්තටම බුදුහාමුදුරුවන්ට ගරු කරනවා අඩුයි. අර මාලිගාවේ රාජයතා මං කියලා තියෙනවා මෙව්වා. පින්නතුනි දලදා කරඬුව වඩම්මනකොට කුවින් සෝටලේ ගාවින් උස්සපු වඩිය බිමින් තියන්නේ නැහනේ. ඇත්ගොව 15ක් විතර වෙලා හෙන්ඩුවෙන් යනවා. ඒක ඇත්ගොවෙක් ඇවිල්ලා කනට හෙන්ඩුව දාලා කනේ එල්ලෙනවා. ඇතා නෙමෙයි හෙල්ලුනේ. නුගවල නිලම ඇවිල්ලා බලනකොට පින්නතුනේ දලදා කරඬුව බැඳලා තිබ්බ රන්සිවිගේ පටි දෙකක් බුරුල් වෙලා. මේ තිරිසන් සතා දන්නව මොකක්ද? උස්සපු කකුල බිමින් තිබ්බනම් දලදා කරඬුව බිම වැටෙනවා. කනට හෙන්ඩුව දාලා අදිනකොට තිබ්බේ නැද්ද ඇතාට කකුල බිමින් තියන්න? ඇතා නෙමෙයි තිබ්බේ. කරඬුව බැන්දට පස්සේ තමයි
පින්නතුනි අතා ගමනේ පිටත් උනේ. පින්නතුනි මම මේ අද මෙහි ආපු වෙලාවේ මේ හැම කෙනෙක් එක්කම කතා කරලා යන්නේ, මේ හැම තරුණයෙක් එක්කම කතා කරලා යන්නේ පැයක් හරි ඉඳලා. මම හරි කැමැත්තෙන් මේ ධර්ම දේශනාව බාරගත්තේ. මේකට වැඩි මම ඔය ආය මුලතිව් බණකට වඩිනවා මෑතක. අපේ සිංහල බෞද්ධ ගම්මානවල ඉන්න අපේ අම්මලා තාත්තලා අය මේ රුපියලක්වත් අරගෙන එහෙම නෙමෙයි හොදේ නැත්තම් කියයි සල්ලි ගන්නවා කියලා වට. මම කවදාවත් සල්ලි ගන්න නැහැ බණවලට. මේ රාජායත කකුල බිමින් තිබ්බේ පින්නතුනේ කරඬුව බැන්දට පස්සේ. මේ තිරිසන් සත්තු හොදේ කාටද ඒ කරු කරන්නේ? බුදුහාමුදුරුවන්ට. අපි නිකන් මදි වගේ නේද? 2004 සුනාමිය ආවා. රේල් පීලි කොන්ක්‍රීට් ගොඩනැගිලි බිල්ඩින් උගුල්ලගෙන ගලවගෙන ගියේ. එක බුදු පිළිමයක තින්ත පතුරක් ගැලවුණාද? දැන් ගහලා බලන්න අපේ තරුණ මහත්තුරු Google එකේ සුනාමිය ගාල්ලේ බුදු පිළිමේ 50කට වැඩියෙන් එල්ලිලා ඉන්නවා. හෙල්ලෙන්නවත් නැහැ පින්නතුනේ. මොකද්ද යානුභාවය? අපේ බුදුහාමුදුරුවෝ නිකන් අපේ තරුණ මහත්තුරුන්ට හිතෙන්නේ නැද්ද බුදුහාමුදුරුවන්ට අපි කරනවා මදි? මම මේ උදේ හවස බුදු පූජා තියන්න කියනව නෙමෙයි. දාන ටික ගිලම්පස ටික තියන්න උන්වහන්සේගේ ධර්මය අනුව හැසිරෙන්න. අපි හොඳ දරුවෝ වෙන්න ඕන, සුචරිතවත් මිනිස්සු වෙන්න ඕන. දුස්චරිත වලකින්න ඕන, සුචරිතේ හැසිරෙන්න ඕන. වෙසක් එකට ගමට පන්සලට හැම පොයටම එක්කහුව වෙන්න. මාසෙකට සැරයක් ඇවිල්ලා මේ පන්සලේ ශ්‍රම දානයක් කරන්න මේ පැත්තේ ඉන්න තරුණයෝ. සම්බුද්ධ ශාසනය පවතින පන්සල ශාසනය හැඩ කරන්න. මේ වගේ මල් ගහ හිටවන්න ගෙනල්ලා කවුරු වෙනුවෙන්ද? හිත පිරිසුදු වෙනවා, ගත පිරිසුදු වෙනවා, පෞකාරකම් නැති වෙනවා. මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට, මේ අපේ තරුණ මහත්තුරුන්ට බුදුහාමුදුරුවෝ වෙනුවෙන් සමම්පිච්ච පැලයක් ගෙදර හිටවන්න. එකක් ඔය පිපෙන මලක් ගානේ කවුද මතක් වෙන්නේ? මේ මගේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මම හිටුවේ. පින්නතුනි වරදින්නේ කවදාවත්. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ මිනිස්සු බණ අහන්නේ කද්දෝරුවේ සිරිදම්මගේද? පින්නතුනි මේ කාලේ තරුණයෝ හරියට බණ අහනවා. දැන් සමහරු කියන උදේ 9ට දාගත්තාම ආයෙත් උදේ සෙනග ඉන්න වෙයි කියලා. සමහරක් ඒවා රෑ 10ට උදේ 4ට තියෙනවා පින්නතුනි. පාන්දර 5ට විතර ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා. මොකක්ද මේ ආශ්චර්යය? මේ ධර්මයේ ආශ්චර්යය. දැන් මේ අපේ තරුණ මහත්තුරු මේ පන්සල් වලට එනවට බොහෝ උදවිය කැමති නෑ. මට කිව්වා ඊයේ පෙරේද දාලා දිනවලු කත්නෝරුවේ නිගන්ට අපෝම් වෙලා කියලා. කොල්ලෝ ඇහුවත් එක්ක මගේ දාපු එක හොයාගත්තලු. මගේ වචනයක්වත් කියන්නේ නැහැ කියලා. අපි තුල තියෙන්නේ මොකක්ද? අසත්පුරුෂකම නැහැ. කරුණාව, මෛත්‍රිය විතරයි. දයාව, ලෙන්ගතුකම විතරයි. එනිසා පින්නතුනි අර සාමාන්‍යයෙන් බල්ලෝ හපපුවාම බල්ලොන්ට ගහනවනේ. ගහන්නවත් එපා. එහෙම රසවාහිනියේ තියෙන හාමුදුරුවන්ගේ සිවුරු හොරකම් කරපු හොරාට අන්තිමේට කවුද පිහිට උනේ? හාමුදුරුවෝ. උන්වහන්සේ කියනවා ගමේ තරුණයන්ට බල්ලෝ අපිට කෑවට අපි බල්ලොන්ට හපන්නේ නෑලු. මේ වේද හාමුදුරුවෝ දඹදිව්ගේ රසවාහිනියේ මේ ලියන්නේ කියන්නේ. එනිසා ඔය හිත්වල තරහකාරයෝ ඇති, වෛරක්කාරයෝ ඇති, මාන්නක්කාරයෝ ඇති. ඒ සියල්ල නවත්තන්න සහෝදරයොත් එක්ක හොඳට ඉන්න, වෛරක්කාරයොත් එක්ක hina වෙන්න ඕන, කතා කරන්න ඕන. හතුරුකම් කරන්න මෛත්‍රිය විතරක් කරන්න. හේතුව මේකේ පිරිමහන්න දෙයක් නැහැ. එදිරිවාදිකම් පිරිමහලා බේර ගන්න දෙයක් නැහැ. මේකේ වෛරක්කාරකම් නැහැ.
කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය තුල පුළුවන් තරම් මෛත්‍රී සහගත පුද්ගලයෙක් විදිහට මැරිලා යන්න බලන්න. පුළුවන් තරම් මෛත්‍රිය විතරක් වඩන්න. මම මෙහෙම දේශනා කරන්නේ අපි ආයේ මිනිස්සු වෙලා කවදානම් උපදීද? උතුම් ධර්ම දේශනාවේ අනුභවයෙන් දලදා හාමුදුරුවන්ගේ අනුභවයෙන් මම අයත් කියනවා හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝවත් කියන්න එපා. කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. අම්මගේ තාත්තගේ සහෝදරයාගේවත් හිතක් රිද්දන්න එපා. කිසි කෙනෙකුට පණින්න කරන්න යන්න එපා. ඉවසගෙන දරාගෙන හරි සැනසීමෙන් ඉන්න. අනුන්ගේ දේවල් ළඟ ගා ගන්න යන්න එපා. ලැබපු මිනිසත් භවය තුල මරණකොට මතක් වෙන්න ඕනේ මම එකදු අකුසලයක්වත් සිද්ධ කරගෙන නැහැ. අම්මට තාත්තට මගේ යුතුයකම කරා. සහෝදරයන්ට යුතුයකම් ටික කරන්න. ඔය ඉඩ කඩම් ප්‍රශ්න වලට එහෙම සහෝදරයොත් එක්ක මරා ගන්න යන්නේ. අපි හරි ඉක්මනට මැරෙන මිනිස්සු. මේවා අවබෝධ කරගෙන හරි අපූර්වට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය අපේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා පතන්. ඊළඟට පින්කම සංවිධානය කරපු අපේ මාලි මහත්මියනේ සහෝදර හාමුදුරුවෝ අපේ අත්තිඩි ලොකු හාමුදුරුවන්ගේ සහෝදරයා පන්සලේ නායක හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාට දීර්ඝායු භාවය ලැබේවා. මියගිය සියලු මළගිය ඥාතීන්ට ඔයත්තන්ගේ පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු කල්යාණ මිත්‍රයෝම ලැබෙන්න ඕනේ. කවදාවත් සංසාරේ අකල් මරණයකට සහ පිපාසාවකට ගොදුරු නොවේවා. සසර කෙලවර දක්වාම මිනිසත් භවයේ දිව්‍ය ආත්මයන් ලබන්න ඕනේ. මම ප්‍රාර්ථනා කරනවා අපේ තරුණ දරුවන්ට කායික සහනය මානසික සහනය ලැබේවා. හිතවල තියෙන අඩුලුහුඩුකම් නොහොඳ නෝකාඩුකම් විත විද්වංසනය වේවා. ඔය හිතවලට කරුණාව මෛත්‍රිය විතරක් ලැබෙන්න ඕනේ. ඔය හිතකට කවදාවත් අකුසල් සිදුවිල්ලක් පහළ වෙන්න එපා. ඔය හිතකට කවදාවත් වැරදි අදහසක් අවබෝධයක් එන්න එපා. සෝවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් කාටවත් රැවටෙන්න එපා, කාටවත් අහු වෙන්න එපා. අනාගත ලෝකයේ අභියෝග ජය ගන්න පුළුවන් ශක්තිමත් පෞරුෂයකින් හෙබි. දරුවෝ හැටියට මිනිස්සු හැටියට නැගී සිටින්න. රාමශ්‍රී දලදා හාමුදුරුවන්ගේ යෝධ බලය ආනුභාවය ශක්තිය ලැබේවා සාදු කියලා පතන්. හදවත වම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. මගේ දායකයන්ට මගේ ලොකු හාමුදුරුවන්ට මගේ මියගිය සෙනෙහබර අයියට පින් සිද්ධ වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා දීර්ඝායු භාවය ලැබේවා.